ආයුබෝවන් සන්රයිස් ඉන්දියා රූපවාහිනියේ නිවේදිකාව පර්යේෂණ ලිපිය ප්‍රවෘත්ති වන්නේ ෆාතිමා රිනීත් නූරුදීන්. ප්‍රවෘත්තිකර්තෘ ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදිනිය එම්.එම්. නිලම්දීන්. නත්තල් දිනයේදී ක්‍රිස්තියානි පල්ලිවල බොම්බ පුපුරයා හැකි බවට සහ මාර්ග බාධක යෙදවිය හැකි බවට පොලිසියේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර 25 වන දින සොල්දාදුවන් පෙය 24 පුරාම ආරක්ෂාව සඳහා යොදවා තිබුණි. නමුත් කිසිවක් සිදු නොවිය. විශේෂයෙන් 24 වන දින රාත්‍රී 10න් පසු සහ 25 වන දින උදෑසන 8 දක්වා ආරක්ෂාව දෙඩි විය. ඉන්පසු බොම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සෝදිසි කිරීම සහ පරිශ්‍රය ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල තුළ පුපුරන ද්‍රව්‍යයක් සවිකර ඇති බවට නිර්නාමික විද්‍යුත් තැපල් පණිවිඩයක් ලැබීමෙන් පසු මෙහෙයුම ආරම්භ කරන ලදී. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 5ක බොම්බ සංගවා ඇති බවට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල විද්‍යුත් තැපල් ලිපිනයට විද්‍යුත් තැපෑලක් ලැබුණි. මේයින් පසු මහනුවර පොලිස් කොට්ටාශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දෙනුම් දුන් අතර මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඉක්මනින් ක්‍රියාත්මක වී සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. මේ සඳහා පොලිස් නිලසුනක එකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය, බොම්බ නිෂ්ක්‍රීය එකකය සහ හමුදා බොම්බ නිෂ්ක්‍රීය එකකය කැඳවා සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. කෙසේ වෙතත් උදෑසන සිට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමේදී කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමු නොවූ බවත් සිද්ධියට අදාළ සෝදිසි මෙහෙයුම් දිගටම සිදු වූ බවත් පොලිසිය පැවසීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බොම්බයක් අටවා ඇති බවට තහවුරු නොකළ තොරතුරක් විද්‍යුත් තැපෑලෙන් ලැබී ඇති බැවින් සෝදිසි මෙහෙයුමක් සිදු කරන බව සැලකිය යුතු කරුණකි. පසුගිය දින කිහිපය තුළ රට තුළ ආරක්ෂක අනතුරු ඇඟවීම වැඩි කරන බවත් වැදගත් ස්ථානවල හමුදා සංකේන්ද්‍රණය කරන බවත් පොලිසිය නිවේදනය කරමින් සිටියේය. රාජ්‍ය විරෝධී බලවේග රට තුළ අවස්ථාවර තත්වයක් ඇති කිරීමට සහ ආතිතයක් ඇති කිරීමට කටයුතු කරන බවට සැකයක් පවතී. ඒ හා සමානව පොතුවිල්හි වයර් 6 බොම්බ පිපිරීමක් පිළිබඳ තර්ජනය පසුගිය මහා මැතිවරණයට පෙර යම් කිසි කණ්ඩායමකින් පැමිණියේ. එහි පසුබිම වූයේ මෙහි පරාජයට පත් වූ දේශපාලනඥයන්ය හේතුව ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය සඳහා බහුතරය බිඳ දැමීමේ කුමන්ත්‍රණයකි. එනම් අපේක්ෂාව වූයේ ජවීපෙට ආණ්ඩුවක් පිහිටුවීමට ශක්තියක් නොලැබෙන අතර එල්ලෙන පාලමක් සහිත ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවයි. නමුත් අපි පවසා තිබුණේ ජවීපේ ආසන 155ක් දිනා ගනිමින් ආණ්ඩුවට පිහිටුවන බවයි. ඒ හා සමානව ජවීපේ ආසන 159ක් දිනා ගනු ඇත. මේ ආණ්ඩුවට එරෙහිව බොහෝ බලවේග ක්‍රියාත්මක වේ. ආණ්ඩුවට මේ බොම්බ හැලීම් නොසලකා හැරිය නොහැක. හමුදා අවදියෙන් සිටිය යුතුය. ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තම බුද්ධ්‍යාංශ විශාල වශයෙන් යෙදවිය යුතුය. ඊසාන දිගා කිසිවත් සිදු නොවනු ඇත. නමුත් බටහිර සහ දකුණේ හමුදාවේ නිරීක්ෂණ වැඩි කළ යුතුය. හමුදාව සෙක සහිත ස්ථාන පරීක්ෂා කළ යුතුය. ස්තුතියි. තවත් වීඩියෝවකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.